එදා උඹ මොනවද කිව්වේ ඈ එදා මොනවද කිව්වේ කියපන් ඔව් බම්බ බෝතන්ඩා ගන්නවා කනට රත් වෙන්න ගන්නේ තව පොල් වෙනවා කිව්වා අපේ හරිද ඒ මොන උඹටයි යන්නවත් දෙන්නේ නැහැ බෝ ගත්තේ විදියට අපි දැක්කනේ ඉතින් ගාන්නට බෝ ගත්තනේ හරිද දැන් නිකන් සද්ද දාන්න දෙන්න එපා මේ කෙලින්ම අපේ බෝඩ් එකේ දැන් උඹ ඉන්නේ හරිද උඹලා ඒ ගෙවල් වෙල නෙමෙයිනේ දැන් ඉන්නේ අපේ බෝඩ් එකේ ඒකින්ද සද්ද දාන්න තියාගන්න එපා හක්ක පයින්න ගහන්නේ හරිද ඒකින්ද දැන් උඹ අපිට වීඩියෝ දාලා එන්න සීන් එකක් අල්ලවුවනේ අර දිමා කියන ගෝතෙත් එක්ක එකතු වෙලා දැන් උඹ මොකද කියන්නේ කියපන්කෝ ගොත ගන්න එපා කෙලින් උත්තරේ දෙන්න ඔයා ආතල් එකටද දැම්මේ මොකේද දැම්මේ මම දැන් ඔයා ආතල් වීඩියෝ ආතල් දැම්මේ ජීස් ගන්නයි මම දස්සන්න කැම්පේන් එකක් තියෙන ආතල් එකට මචං මගේ වීඩියෝ දැම්මේ එතකොට අපේ වීඩියෝ දැම්මම ආතල් එකට හරියද ඔයාලා මේ සීරියස් කත්තද කියලා බෑ අපි සීරියස් ගන්න ඕනේ නේ මේ අනුන්ගේ වීඩියෝ මචං දාන්න බෑනේ ඔව් ඒක ඇත්ත හරිද ඒක උඹ පිළිගන්නවද නැද්ද? ඒක පිළිගන්නවා. හරිද? ආතල් එකට වීඩියෝ දාන්නේ වෙනම දෙයක්. හරිද? ඒ වුණාට අපේ අනුන්ගේ වීඩියෝ එකක් උඹට දාන්න බෑ. ඔව්. හරිද? මේ ඒකින්ද මේවයි. අයි මේක පස්සේ දාලා තිබ්බොත් අන් යටේ රත් වෙන්න ගන්නෑ. හරිද? ඔබ චූටි පුතාද අරකද මේකද මාන්ට වැඩක් නැහැ. ඔබ කොයි චූටි කුඩිය වුණත් මට වැඩක් නැහැ. හරිද? දිමාටත් ඔයිට වැඩිය ලොකුවට සලකන් දින්නේ. උඹට ඔය පොඩ්ඩයි සලකවුවේ. දිමාට මේට වැඩිය ලොකුවට සලකන්න හදලා තියෙන විදිය. එයාට හෙට අනිද්ද පූලියල් එක දෙනවා. උඹ මේට පස්සේ ආයි වීඩියෝ දාලා අවුනෝ කන් ඇටේ රත් වෙන්න ගන්න ගෙදෙට්ට ඇවිල්ලා. හරිද බල්ලා? හරිද? හොඳට මතක තියාගන්න ඕනේ. හරි මචං හරි නෙමෙයි. අනිත් උන් ආපු ගමන් දන්නවනේ ඊට පස්සේ සීන් ගොඩක් ඇයි. ඊට පස්සේ අපේ අතපය විසිට කරන්න ඉඩ තියෙනවා. ඒකින්ද මේ ඔබ දැම්ම මේකට දෙයක් කියපන්. සෝරි කියලා බෑනේ සෝරි කියලා අපිට පුළුවන් මචං මේ ඕනම දෙයක් ඉංගල සෝරි කියලා නිකන්. දැන් අනිත් පැත්තට දැන් මට සෝරි කියලා කියලා අනිත් පැත්තට කියලා ආපහු වීඩියෝ එකක් දැම්මු දැනලා. එතකොට මොකද කරන්නේ? එතකොට ඉතින් අපිට ඇවිල්ලා අපිට හොඳට නෙලන්න තමයි වෙන්නේ. ඒක නෑ මම සිලාරියෝ මම ආතල් එකට ගියා වීඩියෝ කරන්න බා. ආතල් එකට මේ තව කට්ටි වීඩියෝ දාලා කරනවා ඒක තමයි වීඩියෝ බලපන්. මම ඉතින් ආතල් එකක් දෙන්නේ. යන්නේ ඒ ආතල් එකේ නාවලානේ වීඩියෝ දාන්නේ. ඒ ආතල් අපිට වැඩක් නෑ මේමයි. හරිද? ආතල් අපිට වැඩක් නෑ. හරිද? මේ කන් ඇටේ රත් වෙන්න ගන්නනේ. හරිද? ආයෙ උඹ මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ නිකන් සද්ද බද්ද දාන මේකේ අවුෙන්න එපා මේකේ සද්ද දාන්නේ අපි පමණයි. හරිද? නිකන් අපිට මේක එක සිප්පි ලයින් දෙන්න හදන්න එපා. හරිද? අපි අඹදම්ම නෙමෙයිනේ අපි නගරේ කොල්ලෝ. හරිද? ඒකින්ද මේ ඒකත් හොඳට මතක තියාගනින් ඊට පස්සේ අනික් පාර ගෙනාවොත් සද්ද බද්ද දාලා උඹට ඕම නෙමෙයි සලකන්නේ. හොඳේ? sorry